ක්‍රොෂේ කරද්දී මේ හුක් එක අල්ලන ක්‍රම දෙකක් තියෙනවා. නයිෆ් මෙතඩ් කියලා කියනවා අපි අර පිහියා අල්ලනවා වගේ අල්ලන ක්‍රමයට. පෙන්සිල් මෙතඩ් කියනවා පැන්සල් අල්ලනවා වගේ ක්‍රමයට. මේ ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් කරන්න පුළුවන්. Tamanට පහසු ක්‍රමේ තමයි කරන්න පුළුවන්. සමහරු මේ විදිහට ක්‍රොෂේ එක අල්ලනවා. ක්‍රොෂේ හුක් එක අල්ලනවා. සමහරු මේ පෙන්සිල් එක අල්ලනවා වගේ ක්‍රොෂේ හුක් එක අල්ලනවා. Tamanට පහසු ක්‍රමය මොකක්ද කියලා හුක් එක අරගෙන බලන්න ඕනේ. ඒ වගේම තමයි මේ යාන් එක අපි මෙන්න මේ විදිහට ගොතද්දී මේක නිකම්ම තියාගෙන මේ විදිහට මේ ගොතන්න බෑ. අපිට මේකට ටෙන්ෂන් එකක් දෙන්න ඕනේ චේන්ස් ගොතද්දී. ටෙන්ෂන් එකක් දෙන්න අපි එක එක විදිහට සමහරු මේ විදිහට පටලලා ගන්නවා. සමහරු මෙහෙම පටලලා මේ විදිහට ගන්නවා. ක්‍රම ගොඩක් තියෙනවා. සමහරු මේ විදිහට තියා ගන්නවා. සමහරු මෙන්න මේ විදිහට ඇඟිලි දෙක අතරින් තියෙන එකම ටෙන්ෂන් එකට තමයි අපේ ගෙතුම් එකම දිගට ගොතාගෙන යන්න ඕනේ. එතකොට මම කරන විදිහ පෙන්වන්න මම කරන්නේ මෙන්න මේ විදිහට යාන් එක පටලලා අරගෙන මේ විදිහට ටෙන්ෂන් එක දිදී මේ විදිහට ගොතන එක. සමහරුට ඒ විදිහ ලේසි නැති වෙන්න පුළුවන්. එතකොට මේක අපි කොහොම කිව්වත් මේ දැන් මම කරන විදිහ මම කිව්වට මේ විදිහට පටලවලා කරන්න කියලා මෙන්න මේ ක්‍රමේ සමහර අයට අමාරු වෙන්න පුළුවන්. එතකොට ඒ ක්‍රමේ ඔයාට සාර්ථක නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ගොතද්දි තමයි ඔයාට හරියන ටෙක්නික් එක හම්බෙන්නේ මේ නූල අල්ලගන්න, යාන් එක අල්ලගන්න. එතකොට ඔයා බලන්න මේ විදිහට පුළුවන්ද ගොතාගෙන යද්දී තමන්නම හරියන විදිහක් එනවා මේකේ. ඉතින් මේ මම කරන විදිහ පෙන්නන්නම්. මේ විදිහට මේ පෙදගිල්ලයි සුළඟිල්ලයි අතරින් මේ යාන් එකේ මේ අග කොටස, මේ දිගට යන කොටස, මේ පෙදගිල්ලයි සුළඟිල්ලයි අතරින් මෙන්න මේ විදිහට මේ කොටස දාගන්නවා. දාගෙන මේ විදිහට අත හරවලා මෙන්න මෙහෙම මේ ඇඟිලි හතර උඩින්ම අරගෙන මේ දබර ඇඟිල්ල උඩින් මේ විදිහට අරගෙන මැදගිල්ලයි මහපට ගිල්ලයි අතරින් තියලා මෙහෙම අල්ල ගන්නවා. එතකොට මේ යාන් එක රැඳිලා තියෙන්නේ මගේ මේ මැදගිල්ලයි මහපට ගිල්ලයි අතරේ. යාන් එකට ටෙන්ෂන් එක දෙන්නේ සුළඟින්නෙන් මේ විදිහට කරකවලා ඇවිල්ලා මේ දබර ගිල්ලෙන් තමයි ටෙන්ෂන් එක දිදී යන්නේ. මම ආයෙ කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට සුළඟිල්ල අතරින් අරගෙන මේ ඇඟිලි තුන උඩින් දාලා මැද්ද ගිල්ලයි මහපට ගිල්ලයි අතරින් තියලා තමයි අපි අල්ලගන්න ඕනේ. එතකොට මේ විදිහට තමයි මෙතනින් චුට්ට නූල අපිට දෙන්නේ. ඉතින් ඔයාට ලේසි ක්‍රමයේ ඔයා හොයාගන්න මේ විදිහට බලන්න. ක්‍රම කීපයක් තියෙනවා. සමහරු මෙන්න මේ විදිහට දෙපාරක් තුන් පාරක් පටවලා මෙහෙම අරගන්න අය ඉන්නවා. සමහරු නිකම්ම පටලවන්න නැතුව මේ ඇඟිලි දෙක අතරින් තියලා මෙන්න මෙහෙම ගොතන අය ඉන්නවා. ඒක මට අමාරුයි. එන්නේ මේ වගේ එක එක්කෙනාට සාපේක්ෂ එක එක්කෙනාට පහසු ක්‍රම තියෙනවා. Tamanට පහසු ක්‍රමේ ගොතාගෙන යද්දි තේරෙනවා. ඔගොල්ලෝ මුලින්ම ගොතන කෙනෙක් නම් දවස් දෙක තුනක් යනකම් මේ ඇඟිලි රිදෙන්න පුළුවන්. හරියට නූල ඇල්ලෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි කාට වුණත්. ඉතින් ඒක දිගටම ගොතාගෙන යද්දී මේක හිත මෙන්න මෙහෙම කරකවනවා කියලා හිත කරකවන්න දෙයක් නැහැ. දිගටම ගොතාගෙන යද්දී ඔටෝම අපිට ඒක ඇඟෙන්න වෙනවා. අපිට හරියන ක්‍රමේ හම්බුනහම. අන්න ඒ විදිහට තමයි යාන් එක පටලවන්නේ, හුක් එක අල්ලන්නේ. හුක් එක අල්ලද්දිත් Tamanට පහසු ස්වභාවිකවම හුක් එක අතට අහු වෙන ක්‍රමයට අල්ලන්න පුළුවන්. ඉතින් දිගටම ගොතද්දී ඔයාට පහසු ක්‍රමේ ඔයාට හම්බ වෙනවා.